ප්‍රධානම තේරවාද බෞද්ධ රට වශයෙන් ශ්‍රී ලංකාවේ ඉන්න සියලු බෞද්ධ ජනතාවත් ශ්‍රී ලංකා පුරවැසියන් සියලු දෙනාමත් විශේෂයෙන්ම අපේ මහා සංඝරත්නයත් ගිහි පැවිදි දෙපාර්ශ්වයම නියෝජනය කරමින් අද මහාචාර්ය ඉන්ද්‍රකාරය ධම්මරත්න නායක හාමුදුරුවොත් මමත් අපි කණ්ඩායමක් මෙතනට පැමිණියේ බ්‍රිතාන්‍ය මහා කොමසාරිස් කාර්යාලයෙන් විශේෂ ඉල්ලීමක් කරන්න. අපි හැමෝම මේ වෙලාවේ දන්නවා ලෝකේ ඊටාම ආందోලනාත්මක සිදුවීමක් බවට පත් වෙලා තියෙනවා. ගෞතම බුදුරජාණන් වහන්සේගේ ආදාහන මළුවෙන් බ්‍රිතාන්‍යයන් විසින් 1898 මංකොල්ල කන ලද නිදන් වස්තු සහ සරවකන් ජාතුන් වහන්සේලා වාණිජ පරමාර්ථයෙන් වෙන්දේසියකට ඉදිරිපත් කිරීමේ සිදුවීම පිළිබඳව මේ මංකොල්ලේ සිදු කරපු පෙපේ නැමැත්තා බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදී යුගයේදී ඉන්දියාවේ පෞරාණික ස්ථාන ඉතා විශාල ප්‍රමාණයක් මංකොල්ල කෑමට ලක් කරන ලද අයෙක්. ඔහු විසින් තමන්ගේ නිවස ආසන්නයේ තිබුණු මේ කපිලවස්තු ආදාහන මළු ස්තූපය හාරලා ඒ ස්තූපය ඇතුලේ ඒ ආදාහන මළුවේ අඟුරු තට්ටුව මත අශෝක අධිරාජ්‍යගේ මැදිහත් වීමෙන් තැන්පත් කරලා තිබ්බ චන්ද්‍රකාන්ත පාෂාණමය පෙට්ටිය ඇතුලේ තැන්පත් කරලා තිබ්බ අපේ බුදුරජාණන් වහන්සේගේ සර්වඥ ධාතුන් වහන්සේලාත් බුදුහාමුදුරුවන්ගේ පිරිනිවන් පෑම සිද්ධ වෙන අවස්ථාවේ මේ ලෝක ධාතුව පැවතිච්ච ආකාරය නිරූපණය කරන්න ශාක්‍ය වංශික රජදරුවනුත් අශෝක අධිරාජ්‍යගේ රාජකීය પરම්පරාවත් තැන්පත් කරපු අති දැවැන්ත නිදන් වස්තු ප්‍රමාණය ඔහු විසින් මංකොල්ල කෑවා. මේ මංකොල්ල කෑමෙන් පස්සේ තායිලන්තයේ රජතුමා මේ ධාතුන් වහන්සේලාගේ බහුතරයක් ඒ මංකොල්ල කරුට කප්පම් මුදලක් වශයෙන් ගෙවලා නිදහස් කරගෙන කොටසක් අපේ සුභූති වස්කඩුවේ සුභූති නායක හාමුදුරුවන්ගේ බාරයට ලබා දුන්නා. කොටසක් මියන්මාරයට, කොටසක් තායිලන්තයට ඇතුළු ආදී තේරවාද බෞද්ධ රටවල් වලට ආරක්ෂාව පිණිස ලබා දුන්නා. නමුත් සෑහෙන නිදන් වස්තු ප්‍රමාණයක් සෑහෙන පුරාවිද්‍යාත්මක වටිනාකමකින් වැදගත්කමකින් යුක්ත සාක්ෂි සාධක ප්‍රමාණයක් මේ පෙපේ නැමැත්මා තමන්ගේ පුද්ගලික අයිතියට බලහත්කාරයෙන් නතු කරගෙන ඉංගලන්තය කරා රැගෙන ගියා. අන්තිම අවුරුදු 80ම 100ම ඔවුන් කරේ මේක ලෝකේ තියෙන ප්‍රධාන කෞතුකාගාර වලට ප්‍රදර්ශනය සඳහා අධික මුදලට බදු දීපු එක. ඉතින් ලෝක ඉතිහාසයේ ආගමික ශාස්ත්‍රඥ වහන්සේ නමක් ඓතිහාසිකව ජීවත් වුණයි කියලා ලැබිලා තියෙන එකම පුරාවිද්‍යා සාධකයේ ලැබිලා තියෙන්නේ ශ්‍රී ශාක්‍ය මුනි ගෞතම බුදුන් වහන්සේ වෙනුවෙන් මේ අවස්ථාවේ කපිලවස්තු ඒ ස්තූපයෙන් ලැබිච්ච පුරාවිද්‍යාත්මක සාධක. එතකොට ආකාර දෙකකින් මේක ප්‍රශ්නකාරී. එකක් යටත් විජිත මංකොල්ල කරුවන් විසින් මේ ලෝකේම උරුමයක් වෙච්ච ලෝකෙම බෞද්ධ උරුමයක් වෙච්ච ගෞතම බුදුන් වහන්සේගේ ධාතුන් වහන්සේලාත් ඒ ආදාහන මළුවේ චෛත්‍යයත් මංකොල්ල කාලා ගත්ත නිදන් වස්තු නැවත ඔවුන්ගේ සතුයි කියලා උපකල්පනය කරලා වෙන්දේසි කිරීම මං හිතනවා සදාචාරාත්මක වශයෙන් ඉතාම ප්‍රශ්නකාරී. ඒට කිසිදු අයිතියක් බ්‍රිතාන්‍ය රජයට හෝ බ්‍රිතාන්‍ය පුරවැසියෙකුට හෝ ඒ පෙපේ මංකොල්ල කරුගේ පරම්පරාවෙන් පැවතගෙන එන අයෙකුට හෝ සොතබී ආයතනයට නොමැති බව අපි ප්‍රකාශ කරන්න ඕනේ. දෙවනුව ඉන්දියානු නීතියට අනුවත් ලෝක සම්මත යුක්ති ධර්මයට අනුවත් මේක නීති විරෝධී කාර්යයක්. අපි මේ වෙලාවේ ඉන්දියානු ජනරජය මේ බෞද්ධයන් වෙනුවෙන් සටන් කරලා මේ වෙන්දේසිය නතර කරන්න ගන්න උත්සාහය අගය කරනවා වගේම අද බ්‍රිතාන්‍ය මහා කොමසාරිස් කාර්යාලයට ඇවිල්ලා සංදේශයක් ලිඛිත ඉල්ලීමක් බාර දුන්නා. වහාම ක්‍රියාත්මක කරන පරිදි මේ බ්‍රිතාන්‍ය වෙන්දේසි ආයතනයක් මගින් වෙන්දේසි කරන බ්‍රිතාන්‍ය යටත්විජිත කාලේ මේ ලෝකේ බෞද්ධයන්ගේ උරුමය මංකොල්ල කාපු ඒ උරුමය වෙන්දේසි කරන එක ඒ ක්‍රියාවලිය නතර කරන්න ඔවුන්ගේ පැත්තෙන් ගන්න ඕන පියවර ගන්න කියලා. ඒ වගේම අපි ඉල්ලා සිටියා බ්‍රිතාන්‍ය රජයේ මැදිහත් වීම ඉන්දියානු ජනරජයට මේ බෞද්ධ උරුමය නැවත බාර දෙන්න අවශ්‍ය කටයුතු කරන්න කියලා. අපි බලාපොරොත්තු වෙනවා මෙතනින් පස්සේ චීන තානාපතිතුමාගෙනුත් ඉල්ලා සිටින්න හොංකොං දූපතේ පැවැත්වෙන මේ වෙන්දේසිය ඔවුන් තමන්ගේ නීත්‍යානුකූල බලය යොදලා නවත්තලා මේ සර්වඥ ධාතුන් වහන්සේලා ඇතුළු මේ මිලකල නොහැකි නිදන් වස්තු ප්‍රමාණය රාජසන්ත කරලා ඒක නීති පසඳලා ආයතන බාරයට අරගෙන ඉන්දියානු ජනරජයට ලෝක බෞද්ධයන්ගේ පුදු සත්කාර පිණිස ලබා දෙන්න කියලා. ඒ වගේම අපි ඉල්ලුවා මේ වගේම මංකොල්ල කාපු ඉන්දියාව ශ්‍රී ලංකාව ඇතුළු මේ දකුණු ආසියාවේ සමෘද්ධිමත්ව තිබ්බ රටවලින් මංකොල්ල කාලා බ්‍රිතාන්‍ය කෞතුකාගාර පුරවගෙන ඉන්න අපේ පූජා වස්තු අපේ සංස්කෘතික උරුම නැවත මේ රටට ලබා දෙන්න පියවර ගන්න කියලා. හොඳම උදාහරණ නෙදර්ලන්තය සහ ප්‍රංශය එහෙම ලෝකේ වටේම මේගොල්ලෝ මංකොල්ල කාපු උපකරණ නැවත බාර දීමේ උත්සාහයක් පටන් අරගෙන තිබෙනවා. ලංකාවටත් පසුගිය කාලේ 1600
1763 පමණ මහනුවර රජවාසලෙන් මංකොල්ල කාපු රාජකීය ආයුධ එකතු වන නෙදර්ලන්තේ පසුගිය කාලේ බාර දෙන්න පියවර ගත්තා. ඊට අමතරව ඉතින් අපි අද බලාපොරොත්තු වෙනවා බ්‍රිතාන්‍ය මහා කොමසාරිස් කාර්යාලය මේ අපේ ඉල්ලීම ඔවුන්ගේ රජයට ගෞරවපූර්වකව බාර දෙයි. මේ මහා සංඝයා වහන්සේ ලංකාවේ ගිහි පැවිදි දෙපාර්ශ්වය වෙනුවෙන්මත් මේ ඉදිරිපත් කරපු ඉල්ලීම සැහැල්ලුවෙන් තකලා නිෂ්ප්‍රභ කරන්නේ නැතුව ලෝක බෞද්ධයන්ට ඔවුන්ගේ පාලනය යටතේ ඔවුන්ගේ අධිරාජ්‍යවාදය යටතේ වෙච්ච අසාධාරණ නිවැරදි කරන්න අවුරුදු 120කට පස්සේ හරි අවශ්‍ය පියවර ගනී කියලා. මෙතනින් පස්සේ අපේ මහාචාර්ය නායක හමුදුරෝ නමයි දාතුරයි කියනවා. මම සංකචන්දිම අබේවර්ධන කිසිම සංවිධානයක් වෙනුවෙන් නෙමෙයි ලංකාවේ ගිහි පාර්ශවයේ වෙනුවෙන් මේ අවස්ථාවට සහභාගී වෙන්න අපි හැමෝම නියෝජනය කරන්නේ සිවුවනක් පිරිස. ඉතින් සංඝයා වහන්සේලා වෙනුවෙන් අපේ මහාචාර්ය ඉන්ද්‍රෝකාර්ය ධම්මරතන හමුදුරෝ අදහස් පළ කරන්නේ. විශේෂ සංදේශයක් බ්‍රිතාන්‍ය මහා කොමසාරිස් කාර්යාලයේ නිලධාරියෙකුට බාර දුන්නා. බ්‍රිතාන්‍ය මහා කොමසාරිස්තුමා අතට පත් කරන්න කියන ඉල්ලීමවත් අපි එහි පදනම වුණේ මෙන්න මේකයි. අයිතිය සහ උරුමය කියලා දෙකක් තියෙනවා. තමන්ට අයත් බිමක ඛනිජ සම්පත් පුද්ගලයෙකුට අයිති කරගන්න පුළුවන් සීමාවක් තියෙනවා. ඒ පෞද්ගලික දේපලක් හැටියට ජලය හෝ ඛනිජ තෙල් හෝ එහෙම නැත්නම් මුතුමැණික් ආදිය හෝ හැබැයි ඒ උරුමයන් ඒ අයිතිය ලබා ගැනීම සඳහා රාජ්‍ය අවසරය ඕනකම තියෙනවා. අපි දන්නවා දැන් අලුත් ක්‍රමය ඒක තමයි. ඒ වගේම ඒ belongings කියලා ගන්නේ ගණේට අයත් අයිතීන් කියලා කියන එකට අමතරව තියෙනවා උරුමයන් කියලා જાතියක්. උරුමය කියලා කියන්නේ ඉංග්‍රීසියෙන් heritages. ඒතර ඒ heritage කියලා කියන දේවල් උරුමයන් අතර තියෙනවා ස්පෘශ්‍ය උරුමයන් කියලා જાතියක්. ස්පෘශ්‍ය උරුමයන් සහ අස්පෘශ්‍ය උරුමයන්. ඒකට ඉංග්‍රීසියෙන් කියනවා tangible heritages, intangible heritages. මේ සර්ව ධාතුන් වහන්සේලා භස්මාවශේෂ තථාගතයන් වහන්සේගේ මේ සියලුම භස්මාවශේෂයන් හා සර්ව ධාතුන් වහන්සේලා අයිති වෙන්නේ ලෝකයේම ඉන්න බෞද්ධයන්ගේ උරුමයක් හැටියට. ඒ ලෝක බෞද්ධ උරුමය මිල කරන්න බෑ. සාමාන්‍යයෙන් අයිතීන් පුරාවස්තු අතර තියෙන ඛනිජ සම්පත් resources මිල කරන්න පුළුවන්. හැබැයි heritages මිල කරන්න බෑ. පුරාවස්තු සහ මේ බඳු පූජනීය වස්තු. ඒක නිසා අපි ඉල්ලීමක් කරන්නේ ලෝකයේ බෞද්ධයන්ගේ උරුමයන් හැටියට තියාගෙන ඉන්න උරුමයන් හැටියට පවත්නා මේ සියලුම ශුද්ධ වස්තුන් සහ පුරාවස්තුන් ඉන්දියානු බිමෙන් නම් ගත්තේ ඉන්දියානු බිමෙහි තැන්පත් කොට තැබිය යුතුයි. ලෝකයේ බෞද්ධයන්ගේ වන්දනාමාන සහ අගැයීම් වලට ලක් වෙන ආකාරයට මේක උරුමයක්සේ සෑම කෙනාටම වන්දනාමාන කරන්න බලා ගන්න පුළුවන් වෙන විදිහට අධ්‍යයන කටයුතු කරන්න පුළුවන් වෙන විදිහට කෞතුකාගාරයක තැන්පත් කළ යුතුයි. ඒක අද වෙනකොට අලෙවි කරොත් මේක සමහරට මිලදී ගන්නේ බ්‍රිතාන්‍ය ජාතිකයෙක් නොවෙන්න පුළුවන්, ඉන්දියානු ජාතිකයෙක් නොවෙන්න පුළුවන්, ශ්‍රී ලාංකිකයෙක් නොවෙන්න පුළුවන්, හොංකොං චීන ජාතිකයෙක් නොවෙන්න පුළුවන්. ඒතර මේවා අතපත් වන්නේ සමහර ලාවට මේ සමස්තයට විරුද්ධ හෝ සමස්තය විනාශ කිරීමට කැමති කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් අන්න ඒ භයානක අනතුර දැකලා තමයි අපි අද ඉදිරිපත් වෙන්නේ බුදු පියාණන් වහන්සේගේ සර්වංග ධාතුන් වහන්සේලා ඒ විදිහට අලෙවි නොකළ යුතුයි. ඒක සදාචාර විරෝධී. ඒක නිසා එය තැම්පත් කර තැබිය යුතුයි. ඒක නිසා වහාම අපි හොංකොං වලිනුත් ඉල්ලා සිටිනවා, චීනෙනුත් ඉල්ලා සිටිනවා, බ්‍රිතාන්‍යනුත් ඉල්ලා සිටිනවා මේ විනය විරෝධී එහෙමත් නැත්නම් සදාචාර විරෝධී කාර්යය වහාම නවත්තන්න කියලා ඒක නිසි ස්ථානයක ඒ පූජනීය වස්තු තැන්පත් කරන්න කියලා. බොහොම ස්තුතියි. දැන් කොයිද? ගෞතම බුදුන් වහන්සේගේ ඒක සම්දේශයක් ලබා දුන්නා.
ලංකාවට ගියන්න චීනෙත් ලංකාවට කරා දෙතුන ප්‍රධානය අපේ වද වේදනා උත්සව ගානක් කරනවා වෙනවා. ඔවුනුත් 1950 වල බ්‍රිතාන්‍යයත් එක්කලා ඔවුන්ගේ සම ග්‍රීස්ම විද්‍ය රජමාලිගාව ලෝකෙක විශාලතම පුරාවිද්‍යාත්මක සහ කලාත්මක වටිනාකමක් තිබෙන මාලිගා සංකීර්ණ මහපොළොව කාපු පුරාවස්තු ආ ඉල්ල. ඉතින් මේක ඒ සියල්ලටම වඩා මේක අපේ චීන